හායි යාළුවනේ ඔන්න අදත් මං අලුත්ම වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න ආවා. හැබැයි මං අද කියලා දෙන්න හදන්නේ අපේ රටේ තියෙන සුන්දර ස්ථාන ගැන විස්තර නෙමෙයි. අද මං කියලා දෙන්න හදන්නේ වෙනස්ම විදිහේ දෙයක් ගැන. අපේ රටේ තියෙන මේ සුන්දර ස්ථාන ඉදිරියටත් අපිට බලා ගන්න පුළුවන් වෙයිද කියලා චූටි බියක් අපිට තියෙනවා. ඒකට හේතුව තමයි අපේ රටට ඇති වෙයි කියන මේ එල් නීනෝ තත්ත්වය. අද මං ඒක ගැන තමයි ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. 2026 ජූනි අගෝස්තු අතර කාලය තුළ එල් නීනෝ තත්ත්වයක් ඇතිවීම අනිවාර්ය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය දිනක අනතුරු වෙලා තියෙනවා. පැසිෆික් සාගරයේ නිවර්තන කලාපයේ සුළං රටා වෙනස් වීම හින්දා සාමාන්‍ය තත්ත්වයට වඩා උණුසුම් ජල තට්ටුවක් සාගරය පුරා පැතිරී යාම හින්දා ඇතිවෙන මේ කාලගුණ විපර්යාසය සම්බන්ධයෙන් මේ වෙද්දි ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ඉදිරි මාස කිහිපය තුළ ඉතිහාසයේ වාර්තා නොවූ තරම් ප්‍රබල එල් නීනෝ තත්ත්වයක් එහෙම නැත්නම් සුපිරි එල් නීනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා කියනවා. ශ්‍රී ලංකාවට ඇති වෙන්න පුළුවන් බලපෑම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක එම්.එම්.පී. මෙන්ඩිස් මහතාත් එක්ක අරුණ පුවත්පත සිද්ධ කරපු සාකච්ඡාවකින් තමයි මම මේ තොරතුරු ගත්තේ. එල් නීනෝ තත්ත්වයක් කියන්නේ සරලම කිව්වොත් මධ්‍යම පැසිෆික් සාගරයේ සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ උණුසුම සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යාම. එල් නීනෝ කියන්නේ අලුත් තත්ත්වයක් නෙමෙයි. වසර 2-7 අතර කාලය තුල නිරන්තරයෙන්ම මේ වගේ කාලගුණික තත්ත්වයන් නැති වෙනවා. ඇත්තටම චක්‍රයක් විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මීට පෙර 2023-24 වර්ෂවලත් එල් නීනෝ තත්ත්වයක් ඇති වුණා. කොහොම වුණත් ඉදිරියේදී මධ්‍යම මට්ටමේ එල් නීනෝ තත්ත්වයක් ඇති වෙයි කියලා දැනට අනාවැකි පළ වෙනවා. මෙවැනි තත්ත්වයන් මීට පෙරත් ලෝකයේ ඇති වෙලා තියෙනවා. ඒ හින්දා සාමාන්‍ය එල් නීනෝ තත්ත්වය හෝ මධ්‍යම එල් නීනෝ තත්ත්වයක් කියන්නේ ලෝකයට අලුත් දෙයක් නෙමෙයි. 2026 වර්ෂයේ අවසාන මාසයේදී එල් නීනෝ තත්ත්වය උග්‍ර අතට හැරෙනවා කියන කතාව ඇත්තද? එල් නීනෝ තත්ත්වයක් ඇති වුනහම ක්‍රමිකව උණුසුම වැඩි වෙලා දෙසැම්බර් මාසයේදී විතර ඒකේ උච්චතම අවස්ථාවට එනවා. එල් නීනෝ තත්ත්වයක් ඇති වුනාම මාස 8ක් 11ක් වගේ කාලයක් ඒ තත්ත්වය පවතිනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් උෂ්ණත්වය වෙනස් වෙලා එල් නීනෝ තත්ත්වය පහ වෙලා යනවා. ඒ අනුව ජූලි මාසයේ වෙද්දී ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන එල් නීනෝ තත්ත්වයේ උච්චතම අවස්ථාව මේ වර්ෂයේ අග වගේ ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 2027 අවුරුද්දේ මාර්තු අප්‍රේල් පමණ වෙද්දී ක්‍රමයෙන් එල් නීනෝ තත්ත්වය අඩු වෙමින් යයි කියලා දැනට අනාවැකි පළ වෙනවා. ඒ අනුව දෙසැම්බර් මාසයේ වෙද්දී එල් නීනෝ තත්ත්වයේ යම් වර්ධනයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඇත්තට මේක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඉතිහාසයේ කවදාවත් නොවූ ආකාරයේ දරුණු එල් නීනෝ තත්ත්වයක් මේ අවසරේදී ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලත් සමහරු කියනවනේ. දැනට වෙනි තත්ත්වයක් පිළිබඳ වාර්තා වෙන්නේ නැහැ. ඇත්තටම ඉතිහාසයේදී ප්‍රබල එල් නීනෝ තත්ත්වයන් නැති වෙලා තියෙනවා. එල් නීනෝ දක්ෂිණ දෝලනයේ ආකාර 3ක් තියෙනවා. පළවෙනි එක තමයි එල් නීනෝ තත්ත්වය. ඒ කියන්නේ මධ්‍යම පැසිෆික් සාගරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. දෙවෙනි එක ලා නිනා තත්ත්වය. ලා නිනා කියන්නේ උෂ්ණත්වය අඩු වුනහම ඇතිවෙන තත්ත්වයක්. තුන්වෙනි එක තමයි සාමාන්‍ය තත්ත්වය. ඇත්තටම සාමාන්‍ය තත්ත්වයේ තියෙන උෂ්ණත්වය යම් යම් අවස්ථාවලදී එල් නීනෝ හා ලා නිනා කියන පැති දෙකට දෝලණය වෙනවා. බොහෝ වෙලාවට එල් නීනෝ තත්ත්වයකින් පස්සේ සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙලා ආයෙත් ලා නිනා තත්ත්වයක් ඇති වෙනවා. ඇත්තටම මේ එල් නීනෝ කියන්නේ මුහුදේ උෂ්ණත්වයේ වෙන වෙනස් වීමක්. මුහුදේ උෂ්ණත්වයේ වෙනස් වීම කාලගුණයේ වෙනස් වෙන්න බලපානවා. ඒ අනුව ලෝකයේ විවිධ පැතිවලට විවිධ ආකාරයට මේ තත්ත්වය බලපෑම් කරනවා. එල් නීනෝ නිසා ඉදිරියේදී ලංකාවට ඇතිවිය හැකි බලපෑම ගැන කතා කළොත් ඉදිරියේදී ලංකාවට ප්‍රධාන වශයෙන් ඍතු වෙනස් වීම් 3කට මුහුණ දෙන්න වෙනවා.
එකක් මේ වෙද්දි සක්‍රිය වෙලා තියෙන නිරිත දිග මෝසම් තත්ත්වය. ඊට පස්සේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල අන්තර් මෝසම් කාලය එනවා. ඊටත් පස්සේ ඊසාන දිග මෝසම එනවා. එල් නීනෝ තත්ත්වයක් මේ අවස්ථා තුනේදීම ක්‍රියාත්මක වන විදිහ එකිනෙකට වෙනස්. එල් නීනෝ තත්ත්වයේ පවතින සම්පූර්ණ කාලය පුරාම වර්ෂාවක් ලැබෙන්නේ නැහැ කියලා සමහරු කියනවා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. එල් නීනෝ බලපෑම හින්දා නිරිත දිග මෝසමේ සුළං රටාව තරමක් දුර්වල වෙන්න පුළුවන්. එතකොට නිරිත දිග මෝසමේ වැස්ස ටිකක් අඩුවීමේ හැකියාවක් තියෙනවා. නිරිත දිග මෝසම සැප්තැම්බර් මාසයේ දක්වා තියෙනවා. කොහොමද ජූලි අගෝස්තු මාසවල වර්ෂාපතනය අඩුයිනේ. එල් නීනෝ තත්ත්වයේ බලපෑමත් එක්ක වර්ෂාපතනයේ තවත් අඩුවීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒත් එල් නීනෝ තත්ත්වයේ පවතින කාල සීමාව පුරාම වර්ෂාව ලැබෙන්නේ නැහැ කියන කතාව ඇත්තක් නෙමෙයි. ඉදිරි මාස කිහිපය තුළ දැඩි නියඟයකට මුහුණ දෙන්න වෙනවා කියන කතාවට පදනමක් නැහැ කියලාද කියන්නේ. නිරිත දිග මෝසමෙන් වර්ෂාව ලැබෙන්නේ ලංකාවේ නිරිත දිග කොටසට විතරයි. මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්ක බස්නාහිර සබරගමුව වයඹ පළාත් හා ගාල්ල මාතර කියන ප්‍රදේශවලට විතරයි. අනෙක් පළාත්වලට සාමාන්‍යයෙන් නිරිත දිග මෝසමෙන් වර්ෂාව ලැබෙන්නේ නැහැ. උතුරු මැද නැගෙනහිර සහ හම්බන්තොට සාමාන්‍යයෙන් නිරිත දිග මෝසමෙන් වර්ෂාව ලැබෙන්නේ නැහැ. කෘෂිකර්මාන්තයේ පදනම් කරගත් ජීවන රටා බොහෝ දුරට තියෙන්නේ නිරිත දිග මෝසමෙන් වර්ෂාව නොලැබෙන ප්‍රදේශවල. ඒ හින්දා ඒ ප්‍රදේශවල ජනතාව ජල පරිභෝජනයේදී වඩාත් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි කියලා නිරන්තරයෙන්ම ජනතාවට මතක් කරනවා. මොකද වැව් වැඩිපුර තියෙන්නේ ඒ පැතිවලනේ. එල් නීනෝ තිබුණත් නැතත් මේ මාස කිහිපයේ ඒ ප්‍රදේශවලට වර්ෂාව ලැබෙන්නේ අඩුවෙන්. එල් නීනෝ තත්ත්වයේ හින්දා තවත් වර්ෂාව අඩු වුණොත් ජලය සම්බන්ධයෙන් ගැම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා දැනට තියෙන ජලය කළමනාකරණය කර ගනිමින් පාවිච්චි කිරීම ඉතාම වැදගත්. අධික වර්ෂාවත් සමග ගම් වතුර තත්ත්වයකුත් ඇතිවන බවටත් අනාවැකි පළවෙනවා නේද? එල් නීනෝ තත්ත්වයක් පවතින ඔක්තෝබර් නොවැම්බර් කාලවල වර්ෂාව ටිකක් වැඩිපුර ලැබෙනවා කියලා එල් නීනෝ තත්ත්ව පැවතුණු ඔක්තෝබර් නොවැම්බර් මාසවල දත්ත විශ්ලේෂණය කරලා බලද්දී අවබෝධ වෙනවා. අනික ඔක්තෝබර් නොවැම්බර් කියන්නේ ලංකාව ආශ්‍රිතව කැළඹිලි ස්වභාවයන් වර්ධනය වෙන්න පුළුවන් කාලයන්. දිට්ව සුළි කුණාටුව ඇති වුණෙත් නොවැම්බර් මාසයේදීනේ. ඒ වගේ කැළඹිලි ස්වභාවයක් ඇති වුණොත් පවතින කාලගුණික රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සමහර විට විශාල වර්ෂාපතනයක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් දැනට අනාවැකි ඉදිරිපත් කිරීම අපහසුයි. උතුරු නැගෙනහිර වැනි ප්‍රදේශවල තවමත් ජනතාව ප්‍රයෝජනයට ගන්නේ දිට්ටා කුණාටුව අවස්ථාවේ ඇති වූ වර්ෂාපතනයෙන් එකතු වුණ ජලය. ඒ වෙලාවේ විශාල වැව් වගේම කුඩා වැවුත් පිරීලා ඉතිරිලා ගියා. පසුගිය නොවැම්බර් මාසයෙන් පසුව සැලකිය යුතු වර්ෂාපතනයක් බොහෝ ප්‍රදේශවලට ලැබුණේ නැහැ. ඒ ආකාරයට කැළඹිලි ස්වභාවයක් වර්ධනය වුණොත් දැනට අනාවැකි පළ කරලා තියෙන කාලගුණික තත්ත්වය උඩු යටිකුරු වෙන්න ඉඩ තියෙනවා. මේ වර්ෂයේ දෙසැම්බර් මාසයේ පමණ වන විට රට තුළ විශාල නියඟයක් හෝ දැඩි ගම් වතුර තත්ත්වයක් ඇති වෙයි කියලා කිසිවෙක් අනියත බියක් ඇති කර ගත යුතු නැහැ කියලාද කියන්නේ. දෙසැම්බර් මාසයේ දක්වාම අනාවැකි ඉදිරිපත් කරන්නට තවමත් අපහසුයි. ඔක්තෝබර් නොවැම්බර් මාසයේ පිළිබඳවත් යම් අදහස් ප්‍රකාශ කළේ පසුගිය දත්ත මත පදනම්ව. සාමාන්‍යයෙන් එල් නීනෝ පවතින කාලවලදී ඔක්තෝබර් නොවැම්බර් මාසවල වර්ෂාපතනයේ වැඩිවීමක් තියෙනවා. ඒ විදිහට සැලකිය යුතු වර්ෂාවක් ලැබුණොත් නියඟයක් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කොහොම වුණත් ජූලි අගෝස්තු සැප්තැම්බර් කාලවල වර්ෂාව ලැබෙන්නේ අඩුවෙන්. ඒ හින්දා තියෙන ජලය කළමනාකරණය කරගෙන අර පිරිමැස්මෙන් පාවිච්චි කිරීම වැදගත්.
ඉතින් යාළුවනේ මේ තොරතුරු වලට අනුව අපිට ඇති වෙයි කියන මේ එල් නීනෝ තත්ත්වය ගැන අපිට දැන්ම අනිසි බියක් ඇති කරගන්න ඕනේ නැහැ. හැබැයි එහෙමයි කියලා මේ පිළිබඳව නොසලකා හරින්නත් එපා. අපි පාවිච්චි කරන ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරොත් අපිට එල් නීනෝ තත්ත්වයක් ආවත් අපිට ඒකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. අද වීඩියෝ එකේ මං කියපු තොරතුරු ඔයාලට වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා.